කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ටික දවසකට පස්සේ මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවා. කරන්න කියන්නේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මම මේ වීඩියෝස් වගේක් ගත්ත එක දැන් ටික දවසකට කලින් ගොඩාක් බිසි වෙලා හිටපු නිසා මට මේ වීඩියෝස් ඇත්තටම ගේන්න බැරි වුණේ. ඉතින් මම හිතුවා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම වීඩියෝස් ක්ලිප්ස් කීපයක් ගත්ත නිසා. ඉතින් බලන්නකෝ මම මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් බලපුව ගමන් තේරෙනවනේ කොහෙද කියලා. මේ ගෝල්ෆේස් එකේ තිබ්බනේ HB එකෙන් කරපු පොඩි ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට මමත් ගියා. මම එදා ගත්තේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික මේ අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔයාලත් මම හිතනවා ගිහින් ඇති කියලා එන්ජොයි කරන්න ඇති කියලා මේ ඉවෙන්ට් එක. ඉතින් මේ වගේ ස්ටෝල්ස් කිහිපයක්ම තිබ්බා. ඉතින් බලලා අන්තිමේට ඉතින් මෙන්න මේව තමයි ගත්තේ අපි. ඊට පස්සේ ඒවා මෙහෙම පැත්තකට වෙලා වාඩි වෙලා ඉතින් ඒවයි රස බැලුවා. ඉතින් මේ වගේ ගෝල්ෆේස් පැත්තේ ගියොත් මම කරන තවත් වැඩක් තියෙනවා. මම ඉතින් ඔය වඩේ කනවා. මං හරි ආසයි. ඉතින් අර ගියොත් විතරයිනේ ඔය ඉතින් කැවෙන්නේ. ඉතින් ඒවත් ටේස්ට් කරා ඉඳගෙන ඊට පස්සේ අපි වන් ගෝල්ෆේස් එක පැත්තේ ගියා. තයි පොංගල් වලට යාලා රටාවක් මේ ඩිසයින් කරලා තිබ්බා. ඉතින් ඔන්න ඒකෙත් වටයක් හැවිදලා එද්දි මෙතන මේ මියුසිකල් එක රෑ තිබ්බ ඉවෙන්ට් එක පටන් අරගෙන තිබ්බා. ඉතින් ඒකත් එන්ජොයි කරා. ගොඩාක් ටික ඉතින් එහෙම තමයි එදා දවස් ඉවර වුණේ. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. බයි. තව දෙයක් ඔයාලත් ගියා නම් ෂූටි කමෙන්ට් එකකුත් දාගෙන යන්න.